මං ගියා ගිය සතියේ ත්‍රිකුණාමලේ ගිහිල්ලා මේ අනුරාධපුරේ ගියා. ත්‍රිකුණාමලේ අනුරාධපුර පාරේ. කැලෑව ඉතින් හරි ලස්සනයි මේ පැත්ත. මිනිස්සු මේ මඩුයි කැලෑව තියෙන කොට. මං යනකොට දැක්කා ඈත නිකන් යන ගමන් වාහනේ දැක්ක ඈත ඉන්නවා මේ අලි රංචුවක්. ත්‍රිකුණාමලේ මං හිතන්නේ නගර සභාවේ මොකක් හරි අර මේ කුණු ප්‍රතිචක්‍රීකරණය කරන්නේ. ආන්ගේ තැන අනිකර shopping නුර වලින් පිරිච්ච දෙන්න කුණු කන්දක්. ඕකේ උඩ හිටිය අලි. සාමාන්‍යයෙන් මං එදා දැක්කේ අලි 15ක් 20ක් විතර ඉන්න ලොකු රංචුවක්. උන් ඉතින් අර කුණු ගොඩ උඩ නැගලා කුණු කනවා. shopping නුර එක්ක. shopping නුර කනවා. දෙහින අපරාධයෙන් පුතා. shopping නුර කෑවම මොකද වෙන්නේ? ආව එක එක විස જાති මොකද වෙන්නේ? ඇඟට උරා ගන්නවා. විශේෂයෙන්ම අක්මාවට. කුණු වෙනවා. කුණු වෙලා ටික දවසක් ගිහලා මැරෙනවා. ඊට පස්සේ දැන් එතන ඇතුළට යන්න තහනම් මම zoom කරලා වීඩියෝ කරගත්තා. මම ඔයාලට පෙන්නන්නම් වීඩියෝ එක. මේ කොහොම හරි අලි 15ක විතර රංචුවක්. එන අපරාධයක් ඔය වැඩි. සාමාන්‍යයෙන් දැන් ලංකාවට මලි කීයක් විතර ඉන්නවද? ලංකාවට මලි ඉන්නේ 5000ක් 6000ක් වගේ ප්‍රමාණයක්. පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ලංකාවටම දැන් එහෙම ඉන්න අය ඔය එක එක මේ උගුල් වලට අහු වෙලා මැරෙනවා, හක්කපටස් කාලා මැරෙනවා, කෝච්චි වලට හැප්පිලා මැරෙනවා, වෙඩි තියලා මැරෙනවා, වාහන වලට හැප්පෙනවා. මොම සිදු වෙලා මැරෙනවා. එහෙම මැරලා ගණන් හදලා බලන්න ඔය 5-6000 නැති වෙලා යන තව කොච්චර කල් තියෙනවද කියලා. මම දැක්කේ යාවට අලින්ගේ බෙටි. සාමාන්‍යයෙන් අලියාගේ බෙට්ට පුතා අර කොළ පාට කහ පාට ලස්සනට තියෙනවනේ. දැන් මේ අලියා එහෙම නෑ. තනිකර තියෙන්නේ shopping නුර වලින්. එතුන ගුලි තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් ඌ කාලා ගිහිල්ලා නැතුව ඉන්න විදිහක් නෑනේ. ඌ තව කිලෝමීටර් 2ක් විතරයි පාරේ යනකොට පොඩි වලක් කපලා අලියෙක් ඉන්නවා ඒක ඇතුලේ වැටිලා. මම බහැලා ගියා. යනකොට වනජීවියෙක්ගෙන් බෙහෙතුත් දෙනවා උන්ට. මම ඇහුවා මොකද මේ කියලා. shopping නුර කාලා අක්මාව නරක් වෙලා. අලියා එතන වෙල මැද්දේ වැටිලා. මම වීඩියෝ එක පෙන්නන්නම් ෆෝන් එකේ තියෙනවා. මේ ඌ ඇట్లా කියන අනිත් පැත්තටම හැරලා ඉන්නවා. මම දවස් කීයක්ද කියලා. දවස් 30ක්. දවස් 30ක් එක තැනම වැටලා. කණ්ඩත් බෑ උට බොණ්ඩත් බෑ. හිතන්න මොනතරම් අපරාධයක්ද කියලා පුතා. සාමාන්‍යයෙන් අලියෙක් ආසන්න වශයෙන් අවුරුදු 70ක් 80ක් ජීවත් වෙනවා. එතන හිටිය අලිය සාමාන්‍ය අවුරුදු 28ක 30ක වගේ අලියෙක්. මම නෙමෙයි වනජීවිකයයි කියන්නේ. දැන් හිතන්නකො ඔය අපි දැක්ක එක වෙලේ හින්දා. තව කැලේ කොච්චර ඇද්ද? ඒත් ඌට බෙහෙත් කරන්නෙත් නෑ හරියට. අර මඩ ගොඩේ වතුර එකේ දාලා ඔහේ ඌ ඉන්නවා. දැන් දවස් 30ක් මේකේ. ඇවිල්ලා ඉතින් වනජීවිකෙන් ඉන්ජෙක්ෂන් ගහලා සීලයින් එක දීලා යනවා. අර ජරා වැලි ගොඩේ. කණ්ඩත් ඒකටම දානවා කෙසෙල් කොමුඩ වනම්මන. ඌ ඉතින් අර වැලි මඩ එක්ක කන්නේ. හිතන්න මොනතරම් අපරාධයක්ද කියලා. ඉතින් ඌ ඒතන හොඳ කරන්න බෑ ඒක වෙන්නේ. තව මාසයක් විතර ඔහොම විඳවලා කුණු වෙලා මැරලා යනවා. විස බීජ යනවා. එතකොට මං අර කුණු කන්දේ දැක්ක අලි 15 20ට මොකද වෙන්නේ? ඕකනේ වෙන්නේ. උන් අපි වගේ ගිහිලා ස්පිරිතාලෙට ගිහලා බෙහෙත් ගන්නනේ. ඔයාලා අපි නොදන්නව මාර පුතා. මේකේ මිනිස්සු හින්දා සත්තුන්ට වෙන අසාධාරණකම් ඕන තරම් තියෙනවා. අපි ඔයාලා නොදන්නවනාට අපි හින්දා සත්තුන්ට වෙන අසාධාරණකම් ඕන තරම් තියෙනවා. ඒකෙන් එකක් තමයි මම කිව්වේ. හරි අපි යන් අපේ වැඩේට.